වෙලා කුඩු ආකාසේ නැවතෙමින් ජීවිතේ හීනයක් මම දෝ කියන් හිමි හිමින් නැවතිලා තව හිතුවොතින් ඇත්තමයි නුඹ මගේ අහසම තරම්. ඉතින් මගේ යාළුවෝ හැමෝම අදත් ගොඩක් ආදරෙන් ෂර්මල් සෑමල් ඔන්ලයින් මගේ channel එකට පිළිගන්නවා. ඉතින් ඔයාලා බලන්න ඉතින් මේ පටන් ගත්ත ගමන් අහසකුත් පේනවා, කොහේ හරි යනවා වගේත් පේනවා මේ මොකද කියලා. ඉතින් අද මම ඔයාලත් එක්ක අලුත් වීඩියෝ එකක් එකතු කරගන්න තමයි මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද මම අල වලින් හදන කෑමක් ඒක අල වලින් විතරක් හදන්නත් පුළුවන්. ඔයාලා ගාව තියෙනවා නම් අපිට මේකට සැමන් මාළු මස් බිත්තර වගේ දේවල් එකතු කරගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය වෙන ද්‍රව්‍ය ටික තමයි මම පෙන්නන්නේ. අල, එතකොට සැමන් ටින් දෙකක්, පාන් පිටි, එතකොට ඔලිව් තෙල් නැත්නම් පොල් තෙල්, එතකොට කෑලි මිරිස් 3-5, දිය ලුණු අවශ්‍ය ප්‍රමාණයට කහ කුරු ටිකක්, ඒ වගේම රට ලුණු, සුදු ලුණු, වගේම කොච්චි කරල් ටිකක්, කවු මිරිස් නැත්නම් කරපිංචා, සුදු ලුණු. ඒ වගේම අනාගන්න ඩෝ එක අනාගන්න අපිට පාම් වතුරත් අවශ්‍යයි, ඇල් වතුර. ඉතින් අල ටික මම පොඩියට කපලා ඉස්සලාම ඒ ටික තැම්බ ගන්නවා හොඳට. ඊට පස්සේ මම ඒක තැම්බෙන අතරතුරදී මම මේ හදන්නේ මගේ ඩෝ එක හදාගන්න. ඉතින් ඩෝ එකට ලුණු මේ වෙලෙම්ම දාලා තියෙන්නේ. ඉතින් මම ප්‍රමාණවල් කියන්න නැහැ. මොකද ඔයාලා කිවල් වල ඉන්න ප්‍රමාණවල් අනුව ඔයාලට තේරෙනවනේ කොහොමද කියලා නේද? එහෙම දන්නේ නැති කවුරු හරි ඉන්නවනම් මට කමෙන්ට් එකක් දාන්න. මොකද මම දන්නා මගේ channel එකේ ඉන්න ගොඩක් අය ගොඩක් දක්ෂ බුද්ධිමත් අය ඉන්නේ. ඉතින් ඒක නිසා මම ප්‍රමාණවල් දාන්නේ නැහැ. ඉතින් ඇල් වතුරින් තමයි මම අනන්නේ. ලුණු ටික හොඳට මිශ්‍ර කරගෙන ඉවර වෙලා ඇල් වතුර දාගෙන ටික ටික මම ඩෝ එක අනා ගන්නවා. ඒ අතරතුර ඔයාලට පුළුවන් ඔලිව් තෙල් හරි පොල් තෙල් හරි දාලා ඒ ඩෝ එක ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට සකසා ගන්න. ඉතින් මම මේ අවුරුද්දේ මේ ගොඩ දවසකින් දැන් වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. ඉතින් ඔයාලා කොහොමද? ඔයාලා හොඳින් ඉන්නවද? දැන් මගේ YouTube channel එකට subscribersලා 400කට වඩා ඉන්නවා. ඉතින් හරිම සතුටුයි. ඉතින් ඉක්මනටම 1000ක් සම්පූර්ණ වෙයි කියලා මම බලාගෙන ඉන්නවා. ඉතින් ඒ සතුටත් මම ඔයාලත් එක්ක බෙදා ගන්නම්. ඉතින් මම දැන් මේ ඔලිව් තෙල් දාලා ඩෝ එක අනා ගන්නවා. ඉතින් ඔයාලා මොනවද මේ දවස්වල කරන්නේ? ඔයාලගේ අලුත් විස්තර මොනවද කියලා මම දැනගන්න කැමතියි. මම මේ දවස්වල ඉගෙන ගන්න වැඩ කටයුතු කරගෙන මගේ දවස් ගානේ ගෙවාගෙන යනවා. ඉතින් දැන් චුට්ට වහින්න පටන් ගත්තා. අර මම ඔයාලට පෙන්නනකොට ඒ අහස වීඩියෝ ක්ලිප් ටිකත් එක්ක මම හවස බලනකොට හවස වහින්න පටන් ගත්තා. ඉතින් ලස්සන view එකක් නිසා මම ඔයාලට එකතු කරගත්තේ අහසත් එක්ක යන සින්දුවකුත් පොඩ්ඩක් කියලා. සමිතා බුදුන්ගොඩ මහත්මියගේ ගීතයක්, මම කැමති ගීතයක්. ඉතින් ඒක ලස්සනයිද කියලා කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් පොඩි වෙනසක් තියෙන්නත් ඕනේ. හින්දා මම එහෙම කළේ. ඉතින් දැන් මම ඩෝ එක අනා ගන්නවා. ඔයාලට පුළුවන් මේ වෙලාවේ ඔයාලා කැලේ එක තැම්බෙනවද කියලා බලන්න. මේ වෙලාවේ ඔයාලට කවුරු ගෙදර උදව් කරන්න ඉන්නවනම් ඔයාලගේ අර මිශ්‍රයට අවශ්‍ය කරන දේවල් ටික සූදානම් කරගන්න පුළුවන්. ඉතින් අද මට කවුරුත් උදව් කරන්න නැති නිසා මම තනියෙන් තමයි කරන්නේ. ඔය වතුර ටික දාන්න විතරක් මම අපේ අම්මව පොඩ්ඩක් එකතු කරගත්තා. ඉතින් ඊට පස්සේ මම කරන්නේ ඔක්කොම කැම් එක මම තනින් අතින් අල්ලගෙන. ඉතින් ඒක නිසා පොඩ්ඩක් වීඩියෝ එක හෙලවෙන්න වගේ ගියා. සමහරත් තැන්වල ඉතින් එහෙම තමයි හැමෝටම හැමදේම ගොඩක් පිළිවෙලට කරගන්න බැරි වෙලාවල් වලට. ඉතින් මෙහෙම උදව්වක් නැති වෙලාවට අපි ඒකට පසුබට නොවි අපිට පුළුවන් විදිහට දෙවියෝ අපිට අත් දෙකක් දීලා තිනවනේ. ඉතින් අත් දෙකම මම පාවිච්චි කරගෙන මම මගේ වැඩේ කරා. මොකද YouTube එකට මේ මගේ channel එකට මේ අවුරුද්දේ මම කිසිම වීඩියෝ එකක් අප්ලෝඩ් කරේ නෑ මේ වෙනකන්. ඒක නිසා මට ඕන වුණා හැමෝටම හදා ගන්න පුළුවන් විදිහේ, ඒ කියන්නේ පොඩි දේ අමුද්‍රව්‍ය වලින් හදන්න පුළුවන් කෑමක්. ඒ කියන්නේ මේ කාලෙත් එක්ක ලොකු වේදම් කරලා අපිට ගොඩාක් වේදම් කරලා දේවල් කරන්න බෑ. ගෙදර ඉන්න ප්‍රමාණය 6-7ක් නම් ලොකු ප්‍රමාණයක් අවශ්‍ය නැහැ. ඒ නිසා පොඩි ඉන්ග්‍රීඩියන්ට්ස් ප්‍රමාණයකින් හදන කෑමක් තමයි මම අද ඔයාලට ගෙනල්ලා දෙන්නේ. ඉතින් මම මේ ඩෝ එක දැන් අනා ගන්න ගමන් ඉන්නේ. ඔයාලා බලන්න තේරෙනවා ඇති ඔයාලට. මෙන්න මේ විදිහට අතේ ඇලෙන්නේ නැති විදිහට පිටි එක අනා ගන්න එක හොඳට තේරෙනවා ඔයාලට. මම අර අත කියන්නේ මේක අත් දෙකම පාවිච්චි කරන්න ඕනි. ඒ කියන්නේ බාස්කට් එක අතකින් අල්ලගෙන තමයි ඒක ඩෝ එකක් මික්ස් කරන්න ඕනි. ඉතින් මේ වෙලාවේ මම ඔයාලට මේ පෙන්නන්නේ මෙන්න මේ පදමට ගන්න. මේක තව හොඳට ඇනෙන්න ඕනි. තව හොඳට අනලන්නලා අර අපි හදන්නේ පරාටවල ඩෝ එක ඒ වගේ හොඳට මේක ඊට පස්සේ
අනලා අපි මේක පොඩ්ඩක් වෙලාවක් පැත්තකින් අරන් තියාගමු. ඉතින් කොහොමද ඔයාලගේ අලුත් විස්තර? ඔයාලා මොනවද අලුතින් කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ 20යි 25යි? ඉතින් මේ 20යි 25 ඉස්සෙල්ලාම සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මතකුණා. හැමෝටම සුබ වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මමගේ ප්‍රයාසවලදී මගේ YouTube channel එකේ ඉන්න මන් නම් වලින් දන්නේ නැතුණාට හැම කෙනෙක්ව මතක් කරලා මම ප්‍රේ කරනවා. ඉතින් මේ වෙලාවේදී මම පොඩි ගුලි වල මේක කඩා ගන්නවා. මේ විදිහට තුනී කරලා අර ලොකු ඩෝ එක ඔයාලගේ ඉන්න ප්‍රමාණය අනුව ඔයාලට පුළුවන් ගුලි වලට මේක කඩාගෙන තියාගන්න. ඉතින් මේ විදිහට ගුලි ටික කඩාගෙන තියාගෙන ඉවර වෙලා මම මගේ මිශ්‍රණය හදාගත්තා. ඉතින් පොඩි කැස්සකුත් තියෙනවා. දැන් මම මේ වෙලාවේ මගේ ඩෝ එකේ මිශ්‍රණය හදාගන්න. මම නම් මේ අද මේ දවසේ ගත්තේ ටොන්න මාළු වර්ගයක්. හස්බන්ඩ් නියපු. ඉතින් ඒ ටොන්න සමන එක තරහයි. මේක ටොන්න ඒ කියන්නේ සෑමන් ඕන වර්ගයක්. මාළු ඕන වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක්. කිසිම මේ වෙනසක් නැහැ. අල වලින් විතරක් උනත් හදන්න පුළුවන්. වෙජිටේරියන් කෙනෙක් නම් අල විතරක් දාලා තව එළවලු මොනවා හරි මේකට එකතු කරගන්න පුළුවන්. ඔයාලා කැමති විදිහකට මේක හදාගන්න පුළුවන්. ඉතින් මේ ඉස්සෙල්ලා මම සුදු ලුණු රතු ලුණු ඒ වගේම කරපිංච ටික බැදගත්තට පස්සේ මම සෑමන් එක දාලා බැදගෙන මේ විදිහට සූදානම් කරගන්නවා. ඊට පස්සේ මම අල දාලා මම මොනවාද අපි ඉස්සෙල්ලා ගත්තේ කහකුඩු කැලිමිස් දීරණු තුරපහකුඩු ඒ වගේම ඒ සෝස් වර්ගය මට නම අමතක වුණානේ සෝයා සෝස් අන්න හරි සෝයා සෝස් දාලා හොඳට මේක මිශ්‍ර කරගෙන චුට්ට වෙලාවක් මේක අපි නිවාගෙන ඊට පස්සේ අපි ඩෝ එක හදාගෙන අපි කෑම එක හදන්න පටන් ගන්න ළමයි. මෙන්න එහෙම තමයි කියන්නේ. ඉතින් මම හරි ආසාවෙන් ඉන්නවා ඔයාලගේ විස්තර දැනගන්න. මේ විදිහට බෝඩ් එකක් අරගෙන ඒකට පාන් පිටි චුට්ටක් දාලා පොඩ තුනී කරගන්න. එතකොට ඔයාලට ඒක හොඳට අතේ ඇලෙන්නේ නැති වෙන්න, බෝඩ් එකේ ඇලෙන්නේ නැති වෙන්න ඒකේ ඒ රොටිය හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට හොඳට ඔයාලා බලන්න මම මේ තනිය ඇති මේක හදන්නේ. අර හොඳට සොෆ්ට් එකට ඒක එබිනවා. ඒ කියන්නේ මේක හරි පදමට දැන් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඕගලන්ට පුළුවන් මේක බෝඩ් එකක් අරගෙන තුනී කරලා නැත්තම් ඔයාලට මේක තුනී කරන්න පුළුවන් මොනවා හරි උපකරණයක් භාවිතා කරගෙන අතින් අමාරු අයට හොඳට තුනී කරගන්න පුළුවන්. තුනී කරගෙන අපි හදාගත්ත මිශ්‍රණය දැන් ඔයාලා හදලා තියෙන බෝල 10ක් නම් ගුලි 10ක් නම් ඉස්සලා මිශ්‍රණයෙන් ඒ ගුලි 10ට පොඩ හැන්දකින් චුට්ට අයින් කරගන්න. එතකොට ලේසි වෙනවා. මොකද එතකොට හැම අපි හදන හැම රොටියකටම එක සමානව අපි හදපු මිශ්‍රණය එකතු වෙනවා. නැත්තම් එකකට වැඩි වෙලා එකට අඩු වෙලා ඊට පස්සේ අන්තිම වෙනකොට සමහරක් වෙලාවට මදිත් වෙන්න පුළුවන්. ඒ නිසා ඉස්සලාම මේකෙදි මෙන් කරගන්න ඊට පස්සේ මෙහෙම දෙපැත්තට අලවන්න. එහෙමත් නැත්තම් ඔයාලා මේක වලට කැමති තුන් හුලස් විදිහට නවා ගන්න පුළුවන්. ඒ නවා ගන්න එක ඔයාලා කැමති විදිහට මෙහෙම ඇදලා නවා ගන්න. මේකට මුකුත් ගාන්න ඕනේ නැහැ අලවන්න. නිකම්ම ඇලවෙන ඔයාලා බලන්න මම පෙන්නන්නම්. මේ විදිහට. මේක දැන් ඔයාලා දෙකකින් කරනවා නම් මේක හරි පහසුවෙන් කරගන්න පුළුවන්. මම ඊළඟ ඔයාලත් එක්ක ෆෝන් එකත් අතින් තියාගෙන ඔයාලට පෙන්නන්න. මේ විදිහට ලස්සනට මේක ලස්සන නිමාකින් ගන්න පුළුවන්. මොකද අපි හදන කෑම එක කන්න වගේම අර හැඩ දකින්නකොට එකපාරට ලස්සනට තියෙනකොට ඒක හරි ආසයි. මේ විදිහට හදාගන්න ලොකු වෙලාවක් යන්නෙත් නැහැ. ලොකුවට තෙල් ප්‍රමාණයක් යන්නෙත් නැහැ. මේක බදින තෙල් ගැඹුරු තෙල් අවශ්‍ය වෙන්නේ නැහැ. සාමාන්‍ය තෙල් ප්‍රමාණයකින් බදින්න පුළුවන්. මේකට උඩ තෙල් එහෙම අල්ලගන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට මම දාලා තියෙනවා පේනත් බලන්න කිසිම තෙල් ප්‍රමාණයක් නැහැ. බෑග්ග්‍රවුන්ඩ් එකකින් එක සවුන්ඩ්ස් එන නැති ගෙදර නිසා මේ ඒවා ගැන ඔයාලා ඉච්චර හිතන්න එපා. මෙන්න මේ විදිහට තෙල් දාලා මම රොටි දෙකක් මේ විදිහට හදාගන්න බලන්න මේක උඩින් මෙහෙන් තෙල් නැහැ. මේ දැන් බැදගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි රොටිය එන්නේ මේ විදිහට. ඊට පස්සේ මම ඔක්කොම ටික බැදගෙන ඔයාලට මම පෙන්නන්නම්. මම ඉදා හදාගත්තා 15ක් වගේ ප්‍රමාණයක්. එතකොට මේ විදිහට තමයි එන්නේ. ඉතින් හැමෝටම ආදරෙන් කියනවා මගේ channel එක බලන්න අය subscribe කරන්න නැතුව නම් බලන්නේ subscribe කරලා මගේ channel එකත් එක්ක ඉන්න. ඉතින් ඔයාලගේ විස්තරත් මට comment එකකින් දාන්න. එතකොට මම බලන්නම් ඒ comment එකක් මොන හරි අහන්න දෙයක් තියෙනවා අහන්න. මම දන්න දෙයක් නම් මට උත්තරයක් දෙන්න. දැන් ඉතින් ආයෙම හොඳට වහිනවා. ඉතින් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම ජේසුස්ටයි මං ගිහින් එන්නම් ආයෙත් ළඟදීම දවසක අලුත් vlog එකකින් ඔයාලා හැමෝමත් එක්ක මම එකතු වෙන්න එන්නම්. ඉතින් හැමෝටම එතකම් පරිස්සමෙන් ඉන්න. බයි. මං ගිහිල්ලා එන්නම්. සතුටින් පරිස්සමෙන් ඔයාලගේ වැඩ ටික කරගෙන පරිස්සමෙන් ඉන්න හැමෝම.